ව්‍යාපාරික අවස්ථා තුළින් ඔබේ ජීවිතය සාර්ථකත්වය කරා රැගෙන යාමට උත්සාහ කරන බිස්නස් කොල් අපේ YouTube channel එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් මං ඔන්න ඔයාට අලුත්ම ව්‍යාපාරික අවස්ථාවක් අරගෙන තමයි ආවේ. ඒක තමයි රෙදිපිලි ව්‍යාපාරයක් අපි පටන් අරන් කොහොමද ලක්ෂ ගණන් ලාභ උපයන්නේ කියලා. රයිට්. ඉතින් මේ ව්‍යාපාරය පිළිබඳව සියලුම දැනුම මං ඔයාට මේ වීඩියෝ එකෙන් ලබා දෙනවා. ඒ හින්දා වීඩියෝ එක අවසාන වෙනකම්ම බලන්න. රයිට්. ඉතින් මං ඔයාට මේක ආකාර කිහිපයක් ඔස්සේ අද විග්‍රහ කරන්නම්. රයිට්. ඉස්සරලාම මං ඔයාට කියන්නම් මේ රෙදිපිලි ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද, මේකට මොනතරම් ඉල්ලුමක් තියෙනවද කියලා. රයිට්. ඊට පස්සේ මං ඔයාට කියන්නම් මේ රෙදිපිලි ව්‍යාපාරය කරන්න පුළුවන් ආකාර 4ක් ගැන. ඊට පස්සේ මං ඔයාට කියන්නම් මේ නිමි ඇඳුම්, ඒ කියන්නේ මේ රෙදි අඩුවට අපි තොග වශයෙන් මිලදී ගන්න පුළුවන් ස්ථාන කිහිපයක් ගැන හා ඒ ස්ථානවල ෆෝන් නම්බර්ස් මං ඔයාට ස්ක්‍රීන් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඊට පස්සේ අන්තිමේදී මං ඔයාට උදාහරණ වශයෙන්ම මේ රෙදි අරගෙන මං ඔයාට කියන්නම් මේ රෙදි අරගත්තු මිල සහ විකුණු මිල සම්බන්ධව මේ රෙදිවල මිල මං ඔයාට අන්තිමේදී කියලා දෙන්නම්. රයිට්. ඉතින් වැඩි කතා නැතුව අපි යම් වීඩියෝ එකට. රයිට්. ඉතින් මේ රෙදිපිලි ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? ඉතින් ඔයා දන්නවා අපි හැමෝටම අත්‍යවශ්‍ය දෙයක් තමයි මේ රෙදිපිලි කියන්නේ. ඉතින් ඕනෙම කෙනෙක් ගැහැණු පිරිමි කියලා ભેදයකින් තොරව ලස්සනට අඳින්න කැමති. ඉතින් අන්න ඒ හින්දා ලස්සන ඩිසයින් වල ඇඳුම් වෙළඳ පොලේ ඔයාට තියෙනවා දකින්න ඇති. ඉතින් ලෝකේ මොන රටක් ගත්තත් මෙන්න මේ රෙදි කියන දෙයට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒක අතීතයේ ඉඳන් වර්තමානයේ වෙනකම්ම එකම මට්ටමක තියෙනවා. වැඩි වුණා මිසක් ඒක අඩු වුණේ නැහැ. රයිට්. ඉතින් මේ රෙදි වර්ග තියෙනවා. ඉතින් මම උදාහරණයක් විදිහෙන් කිව්වොත් ටී-ෂර්ට් තියෙනවා, බ්ලවුස් තියෙනවා, ෂෝට්ස් තියෙනවා, ඩෙනිම්ස් තියෙනවා. අන්න ඒ වගේ විවිධ අයිටම්ස් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ කැටගරි ගොඩකින් රෙදි අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ කැටගරි එක් කැටගරි එකට අදාළ රෙදි වල ගොඩක් ඩිසයින් තියෙනවා. ඉතින් දැන් ටී-ෂර්ට් ගත්තොත් ටී-ෂර්ට් තියෙනවා, බෑක් ප්‍රින්ට් ටී-ෂර්ට් තියෙනවා, පොප්කෝර්න් දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එකේ යන ටී-ෂර්ට් වර්ග තියෙනවා. ඊට පස්සේ ක්‍රොප් টොප් තියෙනවා. අන්න ඒ වගේ ටී-ෂර්ට් ගත්තොත් කැටගරි ගොඩක් තියෙනවා. ඉතින් මේ වගේ කැටගරි ගත්තත් ඒවා ගත්තත් ඒවා ඇතුළෙත් එක එක ඩිසයින් තියෙනවා. දැන් අපි ක්‍රොප් টොප් එකක් ගත්තොත් ක්‍රොප් টොප් වල printed ක්‍රොප් টොප් තියෙනවා. ඊට පස්සේ තනි පාට ක්‍රොප් টොප් තියෙනවා. ඊට පස්සේ ඔය මිකී මවුස් ඔය එක එක ටොයිස් බඩු කියන්නේ කාටූන් චිත්‍ර ඒ වගේ print කරපු ටී-ෂර්ට් ඩිසයින් ගොඩක් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ ලොකු රේන්ජ් එකක් මේ ඇඳුම් ගත්තොත් තියෙනවා. රයිට්. ඉතින් ඉල්ලුම ගැන කිව්වොත් මේකේ ඉල්ලුම කවදාවත් අඩු වෙන එකක් නෙමෙයි. ඉතින් මං ඔයාට කියන්නේ මේ රෙදිපිලි ව්‍යාපාරයක් පටන් ගන්න කියලානේ. රයිට්. ඉතින් ඔයාට මං හිතනවා මූලික දැනුම මේකෙන් එන්නේ නැති කියලා. ඉතින් දැන් අපි කතා කරමු මේ රෙදි බිස්නස් එකක් අපි කොහොමද කරන්නේ කියලා. ඉතින් සරලම රෙදි ව්‍යාපාරයක් කිව්වොත් මේක හඳුන්වන්න පුළුවන් මෙන්න මේ විදිහට. අපි ගොඩක් අඩු මුදලකට තොග වශයෙන් රෙදි මිලදී අරන් අපි ලාභයක් තියාගෙන අපි ජනතාවට රෙදි අලවි කරනවා. මෙන්න මේක තමයි රෙදිපිලි ව්‍යාපාරයක සරලවම සිද්ධ වෙන්නේ. රයිට්. ඉතින් මේ රෙදි බිස්නස් එකක් කරන්න පුළුවන් ආකාර 4ක් මම ඔයාලට කියලා දෙන්නම් කිව්වනේ. ඒකෙන් පළවෙනි ආකාරය තමයි රෙදි කඩයක් හරි ෂොප් එකක් හරි දාන එක. ඔයාලට ටවුන් එකක කඩකාමරයක් කුලියට අරන් මේ වැඩේ කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා පාරක් අයිනක කෙනෙක් නම්, ඒ කියන්නේ ඔයාගේ ඉස්සරහින් කාපට් පාරක් වගේ යනවනම්, ඒ කාපට් පාරේ සෙනඟ ගොඩක් අහට මෙහාට යනවනම් ඔයාට ඔයාගේ වත්තෙම ෂොප් එකක් ආරම්භ කරන්න පුළුවන්. කඩකාමරයක් බැඳලා ඒක ලස්සනට ඩිසයින් කරලා වීදුරු ගහලා ඉස්සරහට ඒ වීදුරු උඩ මේ රෙදි එල්ලලා එළියට පේන්න අන්න ඒ විදිහට ලස්සනට ඔයාගේ ෂොප් එක ඩිසයින් කරගන්න පුළුවන්. ඉතින් අන්න ඒ කිව්ව ආකාර දෙකට ඔයාට ෂොප් එකක් ආරම්භ කරන්න පුළුවන්. ඔයා ටවුන් එක කඩේ දැම්මොත් ඔයාගේ ෂොප් එකේ කස්ටමර්ස්ලා ආකර්ෂණය කරගන්න පෙනුමක් තිබෙනවා නම්, ඒ වගේම කඩේ ඇතුළට ගියාට පස්සේ ප්‍රියමනාපව සුවඳව ඒ කියන්නේ කස්ටමර්ස්ලාගේ හිත ඇදිලා යන විදිහට ලුක් එකක් තියෙනවා නම්, ඒ වගේම අලුත් ඩිසයින් වලින් අලුත් ස්ටයිල් වලින් ලොකු රේන්ජ් එක ඇඳුම් විලාසිතා තියෙනවා නම් ඔයාගේ ෂොප් එකේ ඔයාගේ ෂොප් එක දවසින් දවස දියුණු වෙන එක කාටවත් නවත්තන්න බෑ. ඉතින් ඔයා අලුතෙන්ම ෂොප් එකක්, ඒ කියන්නේ ඔයාගේ ගේ ඉස්සරහින් කාපට් පාරක් යනවා නම් ඒ ළඟින් ඔයා ෂොප් එකක් ආරම්භ කරනවා නම් ඔයාට මූලික වියදම ටිකක් දරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඔයා කඩ කාමරේ බඳින්න ඕනේ, ඒක ඩිසයින් කරන්න ඕනේ, ඊට පස්සේ ප්‍රියමනාපව ඒක ලුක් එක වැඩි කරගන්න ඇතුළට එක එක අයිටම්ස්
යොදන්න ඕනේ ලී රාක්ක ගහලා අන්නේ විදිහට එක එක කඩකාම්රයක් දානකොට එක එක ඒවා තියෙනවනේ අන්නේ වටත් මූලික වියදමක් දරන්න සිද්ධ වෙනවා. රයිට් ඉතින් මම ඔයාලට දෙවැනියට කියන්න යන ක්‍රමයෙන් ඔයාලට ලොකු ලාභයක් ලබන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාගේ වියදම ඒ කියන්නේ ඔයාට දරන්න පුළුවන් මූලික පියවර ගොඩක්ම අඩුයි. ඒ කියන්නේ නැති තරම්. මේක තමයි ඔයාට පුළුවන් පාරක් අයිනක තියෙන ලොකු ගහක් තෝරගන්න. ඒ කියන්නේ ඔයා හිතන්න ඔයාගේ කාපට් පාර තියෙනවා. ඒ කාපට් පාරේ සෙනග ගොඩක් අහට මෙහාට යනවා. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන ටිකක් ඉඩ තියෙන තැනක් තෝරගන්න ඕනේ පාර අයිනේ. ඒ තැන සාමාන්‍යයෙන් ඔය කුබුක් ගහක් වගේ තියෙනවා නම් ගොඩක් හොඳයි. අන්න ඒ වගේ තැනක් තෝරගෙන ඉස්සෙල්ලාම හැබැයි සභාවට ගිහිල්ලා පොඩි අවසරයක් ගන්න ඕනේ. පාර අයිනක වුණත් ඔයාට తాවකාලිකව තමයි. ඒ වුණාට ඔයාට එහෙම ඉස්සෙල්ලාම ගියපු ගමන් එතන මේ ඔයාගේ ව්‍යාපාරය කරගෙන යන්න බෑ. ඒ හින්දා ඔයා පොඩියට අවසරයක් ප්‍රාදේශ සභාවෙන් ගන්න ඕනේ. එජි ඔෆිස් එකට ගිහිල්ලා ඔයා මෙහෙමයි මේ පාර අයිනේ తాවකාලිකව මට ඕන වෙලාවක යන්න පුළුවන් මෙතනින් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා මට පොඩි අවසරයක් දෙන්න ටික කාලයකට තාවකාලිකව මම මෙහෙම ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඊට පස්සේ අනිවාර්යෙන් ඔයාට ඒකට අවසරය හම්බ වෙනවා. ඊට පස්සේ ඔයාට තියෙන කුබුක් ගහක් වගේ ඉඩ තියෙන තැනක් සෙට් කරගෙන ඔයාට පුළුවන් පොල් අතු වලින් අට්ටාලයක් වගේ ගහ ගන්නත් පුළුවන්. හැබැයි ඒකත් අර තාවකාලිකව හින්දා කරගන්න බැරි නම් ඒ කියන්නේ සභාවෙන් අවසර දුන්නේ නැත්නම් ඔයාට තියෙන්නේ ටෙන්ට් එකක් බඳින්න. උදේට ටෙන්ට් එක බදිනවා හැන්දෑවට අකුලගෙන යනවා. ඒක ප්‍රශ්නයක් නෑනේ. ඊට පස්සේ ඔයාට තියෙන්නේ ලී කණු දෙකක් පාරේ අයිනේ හිටවලා ඒකේ ලණුවක් බැඳලා නිකන් රෙදි වැලක් වගේ හදලා කැමති විදිහට ඔයා මේක ඩිසයින් කරගන්න. මම ඔයාට උදාහරණයක් තමයි කියන්නේ. රෙදි වැලක් වගේ බැඳලා ඔයාගේ ටී-ෂර්ට් කලෙක්ෂන් එක. ඔයා ටී-ෂර්ට් විකුණනවා නම් ටී-ෂර්ට් කලෙක්ෂන් එක අර වැලේ එල්ලනවා. බැක් පින් ටී-ෂර්ට් එහෙම තියෙනවා නම් ඒ බැක් එක පාර පැත්තේ යන මිනිස්සුන්ට පේන්න එල්ලනවා. ඔයාගේ ෂෝට්ස් තියෙනවා නම් ෂෝටුත් එල්ලනවා. රැක් දාලා එල්ලනවා. ඊට පස්සේ ඔයා නිකන් අර ප්‍රියමනාපව ඒ කියන්නේ එතන ඔයා බඩු සෙට් එක ලස්සනට දැම්මොත් ඒ කියන්නේ මිනිස්සුන්ට නිකන් එන්න හිතෙන විදිහට බඩු සෙට් එක එළුවොත් අනිවාර්යෙන් ඔයාට ලොකු බිස්නස් එකක් කරන්න පුළුවන්. හැම එකම අර නිර්මාණශීලීත්වයක් තියෙන්න ඕනේ. අන්න එතකොට තමයි ඔයාගේ ව්‍යාපාරය සාර්ථක වෙන්නේ. රයිට් ඊට පස්සේ ඔයා කරන්න ඕනේ සේල් කියලා ලොකුවට print කරගෙන ඇවිදilla අර ඔයාගේ බිස්නස් එක තියෙන ගහේ ගහලඟ එල්ලන්න පාර පැත්තට පේන. ඔයා හිතන්න ටී-ෂර්ට් ඕනෙම එකක් රුපියල් 1000යි. ඕනෙම එකක් රුපියල් 1000යි. අන්න ඒ විදිහට බෝඩ් ගහගෙන ඇවිදලා දාන්න. ෂෝට් නම් ෂෝට් දෙකක් 1000යි. ෂෝට් දෙකක් 1000යි. අන්න ඒ විදිහට මේ බෝඩ් ගහගෙන ඇවිදilla එල්ලන්න. ඊට පස්සේ පාරේ යන මිනිස්සුන්ට ඕක දකින්නකොට අඩේ මෙන්න මෙතන ෂෝට් දෙකක්ම 1000යි. ගිහිල්ලා බලන්න ඕන කියලා ඔයාලකට ඇවිදilla බලනවා. සැටිස් වෙනවා නම් එයාලා මිලදී ගන්නවා. අඩුම තරමේ ඔය පාරේ හැන්දෑවකට 500ක් ගියොත් අඩුම තරමේ 20ක්වත් ඔයාගෙන් ඇඳුම් මිලදී ගන්නවා. 20 නෙමෙයි මම උදාහරණයක් විදිහට කිව්වේ. 500ක් යනවනම් අඩුම 50ක්වත් ඔයාගෙන් ඇඳුමක් මිලදී ගන්නවා. අන්න ඒ වගේ දෙවෙනි අවස්ථාවෙන් ඔයාට ගේමක් ගහන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි ක්‍රමේ තමයි පොළ කියන්නේ පුතේ සෙනග දහස් ගණනක් අහට මෙහාට ඇවිදලා බඩු ගන්න ස්ථානයක්. ඉතින් අන්න ඒ වගේ තැනක ඔයාගේ ව්‍යාපාරය කරන්න පුළුවන් නම් ඔයාගේ ව්‍යාපාරය වටනවා බොරු. ඔයාට ඒ කියන්නේ ඔයාට ෂොප් එකක් දාන්න ගාණක් හරි හොයාගන්න පුළුවන් මේ පොළට ගිහිල්ලා බිස්නස් කරොත්. රයිට්. ඉතින් ඔයා පමුණුව මහරගම ඒ වගේ පැතිවල තනිකර රෙදිනේ තියෙන්නේ. ඒ වගේ පැතිවල පොඩ්ඩක් රවුමක් ගැහුවොත් මං අන්තිමේට දාන්නම් ෂොප් වල නම් ෆෝන් නම්බර්ස් උත් එක්ක අන්තිමේට දාන්න. මම ඔයාලට මේ දැන් උදාහරණයක් විදිහට කියන්නේ. මහරගම පමුණුව පැත්තට ගියොත් ඔයාට රුපියල් 250ට රුපියල් 350ට ටී-ෂර්ට් ෂෝට්ස් මිලදී අරන් එන්න පුළුවන්. ඔයා ඒක 350 අපි හිතමු රුපියල් 250ට ගෙනවා කියලා. ඔයා රුපියල් 250ට ටී-ෂර්ට් ගේනවා. ගෙනල්ලා ලොකු කන්දක් ගහනවා පොලේ. ඔයා පොලේ පොට් එකක් සෙට් කරගන්න ප්ලේස් එක සෙට් කරගෙන ලොකු කන්දක් ගහනවා. ටී-ෂර්ට් 500ක විතර ලොකු කන්දක් ගහනවා. ඊට පස්සේ ඔයා කෑ ගහනවා ඕනෙම කෑල්ලක් 500යි ඕනෙම කෑල්ලක් 500යි ෂෝට් එකක් 500යි ටී-ෂර්ට් එකක් 500යි ඕනෙම කෑල්ලක් 500යි කියලා අන්න ඒ විදිහට කෑ ගහනවා. ඊට පොලේ ඉන්න සෙනඟ අනිවාර්යෙන් ඔයාගේ තැනට එනවා. ඇවිදිලා එයාලට සෙට් වෙනවා නම් අනිවාර්යෙන් ඔයාගෙන් ඇඳුමක් මිලදී ගන්න එක ගන්නවමයි. අන්න ඒ වගේ. ඉතින් ඔයාට රුපියල් 250කට අරන් 500කට කොත් එකට එකක් තියෙනවා. ඊට වැඩිය ඔයාට එක කැටගරි දැන් ටී-ෂර්ට් ගත්තොත් පොප්කෝර්න් තියෙනවා, බැට් ප්‍රින්ට් තියෙනවා, ටී-ෂර්ට් තියෙනවා. අන්න ඒ වගේ එක ටී-ෂර්ට් කැටගරි තියෙනවානේ. ඔයාට තියෙන්නේ ඒවා වෙන් කරලා මිල වෙන් කරන්න.
එකම ඔය රුපියල් 350 තමයි හැම ටීෂර්ට් එකක්ම ගෙනාවේ. හැබැයි මේක 500යි, මේක 600යි, මේක 1000යි. අන්න ඒ විදිහට එකම ටීෂර්ට් උනත් කැටගරි කරලා විකුණන්න ඔයාට හැකියාව තියෙනවා. රයිට්. ඊට පස්සේ හතරවෙනි ක්‍රමය තමයි ඔන්ලයින් බිස්නස්. ඔන්ලයින් රෙදි විකුණන එක දැන් ලොකුම ට්‍රෙන්ඩ් එකක්. ඔයා TikTok එකේ ගියොත් එක කට්ටිය දවසින් දවස අලුත් කට්ටිය මෙන්න මේ විදිහට ඔන්ලයින් රෙදි විකුණනවා. ඉතින් මේක ගොඩක් ඉල්ලුමක් තියෙන. ඒ කියන්නේ ඔයාට මුළු ලංකාවටම එකපාර ෂොට් එක දෙන්න පුළුවන්. ඔයාට මුළු ලෝකෙටම එකපාර ඔයාගේ බිස්නස් එක ව්‍යාප්ත කරන්න පුළුවන් මේ සෝෂල් මීඩියා හරහා. ඒ කියන්නේ සෝෂල් මීඩියා දවසකට මිලියන ගණක් යූස් කරනවානේ. ඉතින් ඔයාගේ වීඩියෝ එක ඔයා ක්‍රියේටිව් විදිහට නිර්මාණය කරොත් ඔයාට උදාහරණ ගන්න පුළුවන් TikTok එකෙම. TikTok එකේ ඉන්නවා කැන්ඩි ෆැෂන් තියෙනවා, 365 ෆැෂන් තියෙනවා, තව එක කඩ තියෙනවානේ. එයාලාගේ ක්‍රියේටිව් වීඩියෝස් ඔයාට බලන්න පුළුවන්. ඒවා බලලා ඔයාට පුළුවන් එකෙන් අයිඩියා එකක් ගන්න. මම උදාහරණයක් විදිහට ගත්තොත් මම ළඟ තියෙන ෂෝට් 5ක්ම රුපියල් 2000. දැම්ම ඕඩර් කරගන්න තොග සීමිතයි කියලා ඒවා ෆිටන් කරලා මිනිස්සුන්ට පේන්න ක්‍රියේටිව් විදිහට වීඩියෝ එකක් ක්‍රියේට් කරනවා. ඊට පස්සේ ඒක TikTok, Facebook, Instagram අන්න ඒ වගේ සෝෂල් මීඩියාස් වලට පබ්ලිෂ් කරනවා. ඊට පස්සේ ඔයාගේ වීඩියෝ එක ගොඩක් දෙනෙක් බලනවානේ. ඊට පස්සේ අනිවාර්යෙන් ඔයාට ඔයාගේ ඕඩර් එක ප්ලේස් වෙයි. ඊට පස්සේ ඔයාට තියෙන්නේ ඔයා කුරියර් සර්විස් එකක් ගන්න. කුරියර් සර්විස් එකට ගිහලා ඔයාගේ ඕඩර්ස් එයාලට බාර දෙන්න. ඊට පස්සේ කස්ටමර්ස්ලාට එයාලව ඒවා ඩිලිවරි කරලා දෙයි. අන්න ඒක තමයි සරලවම ඔන්ලයින් බිස්නස් එකකින් වෙන්නේ. රයිට්. ඉතින් මම ඔන්න ඔයාට රෙදි ව්‍යාපාරය කරන්න පුළුවන් ආකාර 4ක්ම කියලා දුන්නා. රයිට්. ඊට පස්සේ දැන් මම ඔයාලට කියලා දෙන්නම් මේකෙන් ලැබෙන ලාභය මොන වගේද, අපි ඇඳුම් ගන්න මොන මිලටද, විකුණන්නේ මොන මිලටද කියලා. ඉතින් ඒක පිළිබඳව chart එකක් ඔයාලට දැන් ස්ක්‍රීන් එකේ පෙනෙයි. ඉතින් මේ ටී-ෂර්ට් අපි රුපියල් 350ට 500ට 600ට අපි මිලදී ගන්න. හැබැයි අපි විකුණන්නේ රුපියල් 1000ට 1500ට 2000ට. ඉතින් එතකොට එකකටත් වැඩිය කියන්නේ එකට දෙකක් එකට තුනක් විතර ලාභ තියෙනවා මෙන්න මේ ව්‍යාපාරයෙන්. ඉතින් ඒක පිළිබඳව ඔයාට මේ ස්ක්‍රීන් එකේ තියෙන ෆොටෝස් වීඩියෝස් වලින් දැනුමක් ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයා හිතන්නකෝ මෙන්න මේ ටී-ෂර්ට් එක රුපියල් 350යි. අපි මේක බිල ගහනවා අපේ ෂොප් එකේ හරි පොලේ හරි බිල ගහනවා 1200 කියන. අපි රුපියල් 350ට ගන්න 1200ට විකුණන්නේ. එතකොට අපිට එකට 4ක් විතර ලාභය ඇවිදලා. අන්න ඒ වගේ තමයි මේ ව්‍යාපාරය. ගොඩ දෙනෙක් නොදන්න රහස තමයි මේ ව්‍යාපාරය මූලික. ඒ කියන්නේ අපි බඩු ගන්න යොදන මුදල වැඩි, අපි විකුණන මිල ඊට හාස්පසින්ම වැඩි. අපි 350ට ගත්තොත් අපි විකුණන රුපියල් 1000ට. ඒ කියන්නේ එකට 3ක් ලාභ අරගෙන තමයි අපි මේ ව්‍යාපාරය කරන්නේ. ඊට පස්සේ මම ඔයාලට කියන්නම් මේ රෙදි පිළි අඩුවට මිලදී ගන්න පුළුවන් ස්ථාන. රයිට්. ඉතින් ටී-ෂර්ට් අපි ටී-ෂර්ට් ගැනම කතා කරමුකෝ. ටී-ෂර්ට් ගන්න පුළුවන් ස්ථාන කිහිපයක් මම ඔයාලට කියන්නම්. ඊට පස්සේ මම ඔයාලට දැන් කියන්න හැමෝටම රෙදි ගන්න පුළුවන් ස්ථාන. ඔයාලා දන්නවා මහරගම පමුණුව. මහරගම පමුණුව කියන්නේ රෙදිමයි. ඔයාලට ඒ නම ඇහුණාමත් රෙදිනේ මතක් වෙන්නේ. ඔයාලට පුළුවන් අන්න ඒ වගේ තැනකට ගිහිල්ලා එතන තියෙන ෂොප් වලින් ඔයාලට කන්ටැක්ට් කරගෙන එතනින් ගොඩක් අඩු මුදලට ඔයාලට තොග මිලදී ගන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ කොළඹ කොටුව. කොළඹ කොටුවේ ඕන තරම් කඩ තියෙනවා රෙදි තොග මිලට අලෙවි කරන. එයාලගේ තොග විතරයි. එයාලා සිල්ලර කරන්නේත් නැහැ. තොග තමයි කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ගොඩක් අඩු මුදලකට. ඒ කියන්නේ මම උදාහරණ කියන්නකෝ. පොඩි ළමයින්ගේ ඇඳුම් ඔයා විකුණනවා කියන්නකෝ. එතකොට පොඩි ළමයින්ගේ ෂෝට්ස්, ටී-ෂර්ට් ඒ වගේ පොඩි චූටි අයිටම් රුපියල් 30 40 ඉඳන් ඔයාලට මිලදී ගන්න පුළුවන්. කොළඹ කොටුවේ ටී-ෂර්ට් රුපියල් 250 350 ඉඳන් මිලදී ගන්න පුළුවන්. මම ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන් ෂොප් එකක් කියන්නම්. එයාලා ගාමක් තියෙනවා. ඒ හින්දා එයාලා මහලා තමයි විකුණන්නේ. ඒ කියන්නේ ගොඩක් ක්වොලිටි ප්‍රොඩක්ට්. ඒ වගේ ක්වොලිටි ප්‍රොඩක්ට් වලින් ඔයාලට ලොකු ලාභයක් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ෂොප් එකක් එහෙම කරනවා නම් කස්ටමර්ස්ලාව ඇදලා ගන්න පුළුවන් අන්න ඒ වගේ. ඔයාලට පොළට ගිහිල්ලා වුණත් සුපිරි ගේමක් ගහන්න පුළුවන් ඒ ක්වොලිටි ප්‍රොඩක්ට් වලින්. ඔයා කොළඹ කොටුවේ 3 වෙනි හරස් වීදියේ ටිකක් ඉස්සරහට යනකොට පල්ලියක් හම්බ වෙනවා. ඒ පල්ලිය ඉස්සරහා ෂොප් එකක් තියෙනවා 110 කියලා. අන්නේ ෂොප් එකේ ෆෝන් නම්බර්ස් තමයි දැන් ඔයාලට ස්ක්‍රීන් එකේ පෙන්වන්නේ. ඉතින් අන්නේ ෂොප් එකට කෝල් කරුවොත් ඔයාලට ගොඩක් අඩු මුදලකට ඔයාගේ බිස්නස් එකට අදාළ කරන ටී-ෂර්ට්, ෂෝට්ස් ඒ අදාළ ඇඳුම් සියල්ල ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔන්න දැන් මම ඔයාලට මේ ව්‍යාපාරය පිළිබඳව පුළුල් දැනුමක් ලබා දුන්නා. ඒ වගේම මේ ව්‍යාපාරය කරන්න පුළුවන් ආකාර පිළිබඳව කියලා දුන්නා. මේකෙන් ගන්න පුළුවන් ලාභය සහ අපි විකුණන්නේ මොන කීයටද අන්න ඒ පිළිබඳව කියලා දුන්නා. ඊට පස්සේ අන්තිමේදී රෙදි තොග මිලදී ගන්න පුළුවන් ස්ථාන කියලා දුන්නා.
ඉතින් මෙන්න මේ විදිහට මේ ව්‍යාපාරය පිළිබඳව මම ඔයාලට දැනුම දැන් ලබා දීලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක 1000ක් බලුවොත් 10න් 10 දෙනෙක්වත් මේ ව්‍යාපාරේ පටන් ගන්නයි කියලා. ඉතින් හැමෝටම පටන් ගන්න හැමෝටම සුබ පතනවා ඔයාගේ ව්‍යාපාරයේ දිනෙන් දින දියුණු වෙන්න කියලා. ඉතින් තවත් අලුත් බලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා සියලුම දෙනාට සුබම සුබ දවසක්